හරි රසයි ගුණයි එන්න එන්න ලාභ දෙනවා රාත්‍රි මල්ලේ එන්න ගන්නකො මේවා හරි රසයි ගුණයි එන්න එන්න ලාභ දෙනවා රාත්‍රි මල්ලේ එන්න ගන්නකො මේවා හරි රසයි ගුණයි මේ ඇවිල්ලා ඉන්න ළඟටම ගන්න කිරිත් රාමුටම විකුණනවාද දාන්තල් දෙනවා. ඇයි මොකද? මම දැක්කාර කොල්ලන් ටික කිරික් කරනවා. එහෙම තමයි. මුදල් ඉතින් පස්සේ දෙයි. ඔව් පස්සේ දෙන්න තමයි බලාගෙන ඉන්නේ. ඒක නෙමෙයි. ඔයාට මොකද මාව මතක් වුනේ හදිසියෙම? ඔව්. ඉඳලා මිනිස්සු ගෙදර එනකොට ගෑනුවා නම් මතක් වුනේ අයි. නැත්තම් ඉතින් දැන් කී දවසකින්ද මේ ගෙදර ආවේ මං අහන්නේ? මිනිහෙක් කිය. ඇයි? ගෑනු හදන්න මිනිස්සු බිම දාන්නම තමයි. මිනිහෙක් කියලා නමට හිටියට වැඩක් නැහැනේ. ගෑනිට කණ්ඩායමින්ද දෙන්න බෑ නම් මොකටද මේ මිනිහාගේ ඇති ඵලෙ? ඇයි යකෝ ගිය මාසේ පළවෙනිද හාලුණ්ඩුවක් ගෙනාවා? අනේ අනේ කියනවනේ ලැජ්ජ නැතුව. ඒක තියලා තියෙන ආපම ටික ටික හදලා කැඳ හදලා දෙන්න. බඩු මිලේ ඉහළ යනවා ඇටි ඇටි කාමල්ලා. ඔව් ඔව් මේ ආයිත් මොකද රාජමාලිගාවේ රාජභෝජන හොඳට වළඳනවනේ. ගෑණි කෑවත් එකයි නැත්ත් එකයි පේනවනේද මගේ හැටි? ඇයි? නමුත් එනකොට හිටපු හැටි මතකද? ඔව් ඉතින්. ගමේම කට්ටිය කිව්වේ ඉකිරින්ජක් යනවා කියලා. අනේ නිකන් ඉන්න.